Hello guys, welcome back to my YouTube channel. ඉතින් අදත් මං ඔයාලත් එක්ක ඩේ ව්ලොග් එකක් තමයි ෂෙයා කරගන්න හදන්නේ. මං ඔය පෙන්නන්නේ අපේ පන්සලේ චෛත්‍ය අපේ ගෙදරට පේන විදිහ. උදෙන් මුළු හාල් වතුර එකකුත් බීලා ඊට පස්සේ මේ කිරි එකක් හදාගන්න තමයි යන්නේ. දැන් ඉතින් නූනත් හොදගෙන අලුත් ඇඳුමකුත් දාගෙන උදේට කන්න තමයි හදන්නේ. මං දැන් මේ අපේ අම්මගේ ඔළුවට ඔයිල් ටිකක් දාන්න තමයි හදන්නේ. ඉතින් මම පොඩි මසාජ් එකකුත් දුන්නා. ඔය තේරෙන ඉතින් මගේ මෙඩල් ටික. ඉතින් guys මම දැන් හදන්නේ ටවුන් එකට යන්න. ඉතින් අපි එහෙනම් යන ගමන් හම්බෙමු. මං ඉතින් තනියම නෙමෙයි යන්නේ, අපේ අක්කිත් එක්ක තමයි යන්නේ. මං ඉතින් 2 ඉඳන් 3:00 වෙනකන් ලෑස්ති වෙලා ATM එකට ගිහිල්ලා සල්ලිත් අරගෙන මං ඉතින් සැලුන් එකට ගියා. ඉතින් ඒව නම් මුකුත් වීඩියෝ කරේ නෑ. ඉතින් මට ලැජ්ජා හිතුණා. තාම ඉතින් මම YouTube එකට අලුත්නේ. ඉතින් ඔය අපේ මල්ලිට කැප් එකක් ගේන්න කියලා ඒකක් ගන්න තමයි මං ඔය ගියේ. ඊට පස්සේ අම්මේ කිව්වේ එළවලු ටිකකුත් අරගෙන මං ගෙදර ආවා. ඉතින් guys මම දැන් තමයි ගෙදර ආවේ. ඉතින් දැන් වෙලාව හවස 6:01යි. මම ටවුන් එකට ගියේ 3:00ට විතර. ඉතින් හොඳටම මහන්සි. දැන් ඉතින් මම වොෂ් එකක් දාගන්නවා. මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ ඉතින් මම ටවුන් එකට ගිහින් ඇවිල්ලා. ඉතින් මට ඔයාලට ඇඳුම පෙන්වන්න බැරි වුණානේ. ඔය ඉතින් අපේ මල්ලිට ගෙන ආපු කැප් එකක් දාගෙන එයාත් එක්ක මම කඩේට යන්න තමයි හදන්නේ. බලන්නකො ඉතින් පොයට කලින් දවසේ හින්දා ලස්සනට අද හඳත් පායලා. මේ ඉතින් අපේ මල්ලි මගේ ළඟට වෙලා නිදාගෙන කෝලම් කර කර ඉන්නවා. ඉතින් මම ඒකත් වීඩියෝ කරගත්තා. එයා ඉතින් මම වීඩියෝ කරන හින්දා මූණ වහගෙන ඉන්නේ. එයාද කොණ්ඩේ කපලා හින්දා තමයි ඉතින් ඔය මූණ වහගෙන ඉන්නේ. කොහොම හරි වීඩියෝ ක්ලිප් එකකට කැමති කරගත්තා. ඉතින් ඕක තමයි මම අද රැට කෑවේ. මෙහෙම තමයි ඉතින් මගේ අද දවස ගෙවුනේ. ඉතින් දැන් මම හදන්නේ මේ වීඩියෝ එක එන්ඩ් කරන්න. ඉතින් ඔයාලා මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ වීඩියෝ ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලාම යන්න. ඉතින් අමතක කරන්නේ නැතුව සබ්ස්ක්‍රයිබ් කරලාම තියාගන්න. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් අපි හම්බෙමු. ඉතින් අදට ගිහින් එන්නම්. බයි.